සුදුසේල මිහිදුම් අහසින් නැගී නිල්ලෝකයේ එළිය නොපෙනී වෙලී සුදුසේල මිහිදුම් අහසින් නැගී නිල්ලෝකයේ එළිය නොපෙනී වෙලී මගේ දේශ පාදන්න ඔබේ දේශ මට දෙන්න ඔබ මාගේ ජීවේ සදා මත සීත නල රැල්ල දැඟලිල්ල පා කැළඹිල්ලදී තසත විසිරී ගියා සිතුවිල්ල ඉතිරි සැනසිල්ල පැතිරි එම් ලෝකයේ සුවඳ මුසු වී ගියා ඔය බැල්ම දෙන කැල්ම සුරගීත පා සුරතල්ම බව පේන රහසක් කියා දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා Hello guys. ඉතින් මේ අද නම් ඉන්නවා ට්‍රැවල් පාර්ට්නර්. මේ අපි අද යනවා ඔයාලා දන්නේ නැති දැන් යන දිහාව. දැන් අපි කුරුණෑගල පාස් කරලා ඉන්නේ. තව කිලෝමීටර් 35ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ හාන්සි බයික් එකේ නාවේ ගොඩක් දුර කොළඹ ඉඳන් ආවේ. මේ ඉතර හන්දියක් වෙනවා හන්දියෙන් අපිට දකුණට තමයි හැරෙන්න තියෙන්නේ. යන්කෝ අපි පෙන්නන්න. ඉතින් අපි දැන් ඉන්නේ මේ ඉබ්බාගම තාලකොඩ පිටිය හන්දියේ. මේ හන්දියෙන් මේ දකුණට පාරක් තියෙනවා. විහාරයට යන පාර. මේ පාර තමයි යන්න ඕනේ. මේ දකුණට හැරෙන්න ඕනේ. පාරේ ඇවිල්ලා මේ ඈඩෝ කියලා හරියට මේ හම්බෙන්නේ අම්බැත්තට කියනවා මේ සලගම කියන පාර. මේ පාර තමයි ඇම්බුලන්ස් කිලෝමීටර් 7ක් වගේ යන්නේ කියලා තියෙනවා. ඩංකු ඉස්සරහින් තව හැරෙන්න තරක් තියෙනවා. හරි. මෙතන මෙන්න මේ මෙතන හන්දියෙන් තමයි යන්න තියෙන්නේ. ඒ කාදෝ තේනකොට ඉතින් ඔයාලට මේ වගේ හන්දියක් හම්බ වෙනවා. මේ මේකේ අලුතෙන් හදලා තියෙනවා. හරි මම කිව්වේ නෑ නේද? හදලා තියෙනවා ළඟ වගේ පාර. මේ පාරේ ඉන්නේ. මෙතන තියෙනවා මේ සලගම තමිල් විද්‍යාලය. ඔයාලට මේ Google Maps එකේ එනවා නම් මෙතන යනකම් දාගෙන ඉන්න. මොකද මේ නැත්තම් ඇත්තට වරදින්න පුළුවන්. මේ දාගෙන ඉන්න. දෙකක් තියෙනවා මෙන්න මෙතන. මෙතන දෙන්නවා උදහ පාර. මේ පාර ළඟම මෙතන අන්නතර මේ උඩ තියෙන ටිකට් ඔෆිස් එක. ඒ ටිකට් අරන් තමයි යන්නේ. එතන වාහන ගොඩක් තියෙනවා. බයික් එකේ මෑන් කරන්න වල බයික් එක යන්න පුළුවන්. ආ ටිකට් කවුන්ටර් ගොඩක් ඉන්නවා. මේ ඉතින් මේ අපි ආවා මෙතනට ටිකට් දෙහෙව් ගත්තා උදේට. ඉතින් ටිකට් එක රුපියල් 100ක් වෙනවා. මේ වල කැම්පින් කරනවා නම් 13ට රුපියල් 5000ක් තමයි මොකලම තියෙන්නේ. තව මේ ඩ්‍රෝන් යනවා නම් රුපියල් 3000ක් මොකලයි ගන්න කියලා තියෙනවා. ඉතින් උඩට පාරේ ටිකක් දුර යනකම් කොන්ක්‍රීට් තියෙනවා. කොන්ක්‍රීට් තියෙන එතන ඉස්සරහ පාර කවුරු මෙන්න මෙතනින් පාර ඉවරයි. එනවනේ පාර යන්න තියෙන.
ගල් පාරක යන්න තියෙන්නේ. පරිස්සමට පයින් එන එක හොඳයි වගේ නේද? මේ මෙතන මේ පොඩි වතුර පාරක් තියෙනවා. ඒක නෑ නේද? ඒක නම් හොඳයි තව උඩට යන්න. අර බයික් එක යන්න වෙන්නේ මෙයා පයින් බඩ ගන්නවා. පාර සවුත් හොඳටම මේ හිතුවට වැඩි යන්න අමාරුයි. සබාස්වර අත්විඳිමු. මේ අපනක් සංගීත තියෙනවා. ආඩ මේ පැත්තට ගියොත් විශ්ව පොකුණ බලන්න පුළුවන්. දැන් උඩටම ඇවිල්ලා ඉන්නේ. තව පොඩ්ඩ දුරයි. මේ ඔයාලට මෙතන වොෂ්රූම් එහෙමත් තියෙනවා යන්න ඕන නම්. ඕන වතුර තියෙනවා. ඉතින් කැම්පින් කරන්න එන කෙනෙක්ට ප්‍රධාන වාසියක් තමයි මේක. මේ මොකද වාහනේ මෙන්නත් පුළුවන්. වොෂ්රූම් තියෙනවා ඒ දේවලුත් එක්ක. ඉතින් අපි ආව හුළංගලට. ඔයාලට පේන ඇති පොට් එක. ඊළඟ පොට්ටක් ඉස්සරහට බලන්න. ड्रोन එක ගන්නවත් ඉතිහන්නේ අප හුලං වෙනවා. අවුවත් වැඩි. ඩක් තව ටිකක්. මේකේ මේ පොඩි ළමයින්ට සෙල්ලම් ගන්න තනුත් තියෙනවා. මට පේනක් දැන් ලොකු ළමයි ටික සෙල්ලම් කරනවා. මේ සීටි සෙල්ලම් අන්තිලාව ඒවා දෙයක් ටිකක් තියෙනවා. මේ අරුනේ මේක නම් කිව්වට වැඩක් නැහැ. ඇවිල්ලා මෙතෙන් ඕනි. මානම සුන්දරත්වයක් තියෙන්නේ. තව ටිකක් තියෙනවා උඩට. මගේ දැස ඔබ ගන්න ඔය දැත මට දෙන්න යුග ගීත පවසන්නකෝ ඕ මගේ දැස ඔබ ගන්න ඔය දැත මට දෙන්න යුග ගීත පවසන්නකෝ ලොව මීර නරඹන්න මధుමීර රසබුන් ඔබ මාගේ ජීවේ සදා මත සීත නලරැල්ල දෙඟලිල්ල පා කැළඹිල්ලදී දසත විසිරී ගියා සිතුවිල්ල ඉතිරි සැනසිල්ල පැතිරි පිම්ලෝකයේ සුවඳ මුසු වී ගියා ඔය වැල්ම දෙන කැල්ම සුරගීත පා සුරතල්ම බව පේන රහසක් කියා දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
යන්නත් ඕනේ. දෙන්නත් එකවර මුහුදු කරලා දෙන්න තරම් ආවෙත් නැහැ බඩගිනි දැන්. ඉතින් වෙහිකලුවක් වගේ තියෙනවා. තමත පුන. එහෙත් බහින්න තන් තියෙනවා. මේ අර අතන తీරුණා මගේ අත. අපිත් දෙමු කැම්ප් කරා. ඉතින් මේ ඔය විදිහට අපේ හුලංගල වීඩියෝ එක ඉවර වෙනවා. මේ හැමදාම වගේ ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා අපේ සහයෝගය දක්වන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනවා. අපි ඔයාලගෙන් සමු ගන්නවා. ජය වේවා.